චූටි තැනක පොඩි ගැටලුවක් ආව ඔයාට මතකද? මෙන්න මේම ඍණ 2 ධන ඍණ 5. අපි 8 ශ්‍රේණියේදී කතා කරනවා මේකට ධන 3 ධන 5. හරිද? ඒ දෙකම මම කියාගෙන යනවා. ඍණ 7 ඍණ 3 ධන 5 ඍණ ධන 2. මතකද ඔයාට 8 ශ්‍රේණිය? 8 සදිශ සංඛ්‍යා සුළු කිරීම. අන්න එතනදී මේ ගණන් ටික සුළු කරන්න පටන් ගත්තා. කොහොමද සුළු කරේ? සදිශ සංඛ්‍යා සුළු කරද්දී මෙහෙම කියනවා. සදිශ සංඛ්‍යා දෙකේ ලකුණු දිහා බලන්න. ඒ ලකුණු සමානද බලන්න. සමාන නම් එකතු කරන්න. එකතු කරලා එම ලකුණම දාන්න. ඇයි මැද ලකුණ ධන නිසා. මැද ලකුණ ධන නිසා. මේ දෙකේම ලකුණු සමාන නම් එකතු කරන්න. එකතු කරලා එම ලකුණම දාන්න. අර අපි කියපු එකම වගේ නේද? ඒකම වගේ. දෙවෙනි කරේ ලකුණු දිහා බලන්න. ඒ බලද්දි හැම වෙලාවෙම කියනවා මැද ලකුණ බලන්න. හැම වෙලාවෙම මැද ලකුණ බලන්න ඕන. මේකේ නම් මැද ලකුණ ඒ තරම් වැදගත්. ඕකේ? මැද ලකුණ බලලා දෙපැත්තේ ලකුණු දෙක දිහා බලන්න. ඒ දෙකම සමාන නම් එකතු කරන්න. එකතු කරලා එම ලකුණම දාන්න. ඕන් කිව්වා. අපිට ටීචර් කියලා දුන්නාම. හරි? ඊට පස්සේ මැද ලකුණ ධන වුණාම ඔහොමයි කියලා කියලා දුන්නා. දැන් මැද ලකුණ ඍණ වුණාම මොකද කියන්නේ? ටීචර් කියනවා මෙහෙම එකක්. ගානම් අච්චු පොතේ තියෙනවා ලස්සන තියරි එකක්. කොහොමද දන්නවද? මැද ලකුණ ඍණ නම් දකුණු පැත්තේ සංඛ්‍යාව හොරෙන් බලන්න. ඒ පොතේ නෑ පුතේ හොරෙන් බලන්න කියලා. මැද ලකුණ ඍණ නම් දකුණු පැත්තේ සංඛ්‍යාව දිහා බලන්න. එයත් ඍණ නම් එයත් ඍණ නම් මෙයත් ඍණ මෙයත් ඍණ නම් මේ දෙකම ධන කරන්න. අම්මා මාර වැඩක් වෙන්න යන්නේ. මේ දෙකම ධන කරන්න. දැන් මේ සංඛ්‍යා දෙකේ ලකුණු දෙක දිහා බලන්න. දැන් ධන වුණානේ. දැන් ධන වුණා. දැන් ධන වුණා. දැන් බය නැහැ. ධන වුණානේ. දැන් බය නැහැ. ලකුණු දෙක දිහා බලන්න. ලකුණු අසමාන නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. 7න් 3ක් අඩු වුණාම 4යි. ලොකු එකේ ලකුණ ඍණ. ඔන්න අපට චූටි කාලේ කියලා දුන්න දේවල්. මැද ලකුණ ඍණ නම් ඍණ තියාගෙන බෑ. ධන කරන්න ඕන. ධන කරන්නේ කොහොමද? එහෙනම් එයාට පිටිපස්සේ ඉලක්කම බලන්න ලකුණ. ඒ සංඛ්‍යාවේ ලකුණත් ඍණ නම් මැද ලකුණත් ඍණ නම් මේ දෙකම ධන කරන්න. එතකොට වැඩේ හරි. එහෙනම් ලකුණු දිහා බලන්න සංඛ්‍යා දෙකේ අසමාන නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න. යන්න මෙතෙන්ට. ටීචර්ට අපේ අච්චු පොතේ තියෙනවා ලස්සන තියරි එකේ ඊළඟට මැදලා ඉස්සරහා එක්කෙනා කමම්ම නෑ ළමයි. ඉස්සරහා එක්කෙනා ඕනෙම නෑ. එයා දිහා බලන්නවත් එපා. මෙයාලා කියන්නේ හැම වෙලාවම මැද ලකුණ. මැද ලකුණ බලන ගමන් පිටිපස්සේ ලකුණ බලන්න. මාර වැඩේ. මැද ලකුණ ඍණනේ පිටිපස්සේ ලකුණ ධන. එතකොට ලස්සන තියරි එකක් කියනවා මෙහෙම මේ ඍණ මෙතෙන්ට දාලා මේ ධන මෙතෙන්ට දාන්න කියනවා. මේ චූටි කාලේ අපට කියපු දේවල් වලින් තමයි අපි මේ ගණන් අනාගත්තේ. මට නම් තේරෙන්නෙම අපිට ගණන් වැරදුනේම ඕන් ඔය තැන් වලින් අපට හරියට මේක ප්ලග් උන්නේ නෑ ළමයි. අපිව කන්ෆියුස් වුණා. අපට පියුස් එක ගියා අපේ. වැඩේ එතනින් අවුල් ගියා. මෙතන ඍණ මෙතන ධන නම් එතකොට කියනවා තියරි එකේ මේ ඍණ මෙතෙන්ට දාලා මේ ධන මෙතෙන්ට දාන්නලු. එහෙම දාපු ගමන් මෙයා මෙහෙම වෙනවලු. මැද ධන වෙනවලු. ඕක තමයි කරගන්න ඕනේ මේක. ඒක තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ ඔය. අන්න තේරෙනවද ඔයාලට මේ කියන හදන දේ? මැද ලකුණ ධන නම් වැඩේ ගොඩ. දැන් ලකුණු දෙක දිහා බලන්න. ලකුණු සමාන නම් එකතු කරලා එම ලකුණම දාන්න. ලකුණු අසමාන නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න.
සිම්පල් නේ. 5න් 2ක් අඩු කරා 3යි ලොකු එකේ ලකුණ ධන. ඕක තමා 8ේදී කියලා දුන්නේ. දැන් මගේ රත්තරන් දුවේ පුතේ ඔහොම ඉගෙන ගන්න ඕනේ නැහැ. දැන් මම උගන්වන්නේ වාට ಗುಣ කිරීමක් දෙන්න මට තප්පරයක් මෙහෙම ඉගෙන ගන්න ඕනේ නෑ මේ ගණන්. මම මේ ගාන හදනවා මෙන්න මේ විදිහට. මේ තියරි එක අපි 8 ශ්‍රේණියේදී වැලි. හැබැයි අපි 11ට 10ට යද්දී අපි ටිකක් මීට වැඩිය පවර්ෆුල් වෙන්න ඕනේ කියලා මම නම් කියන්නේ. හරිද? ඔන්න බලන්න. ඍණ 3 ඍණ 5 ඍණ 8 ධන ඍණ 2 හරි 3 ඍණ 11 ඍණ 4 ධන 10 ඍණ ධන 4 මේක ධන දාන්නම්කෝ. දැන් මේ වගේ ගානක් ඔයාට එනවා එක්සෑම් එකට. ඔයා බලනවා සංජීව සර් කියලා දුන්නේ නෑනේ මෙහෙම ගණන් අපිට කියලා දුන්නේ අර මොකක්ද එකක් නේ ඒකට මෙහෙම වරහන් තිබ්බෙත් නෑ මේ ලකුණු දෙක එහෙම ආවෙත් නෑ ඉවරයි ආයෙ ගණන් ඉවරයි නෑ පුතේ ඔන්න විසඳන හැටි ඔන්න මතක තියාගන්න ඕකේ මම දරුවන්ට මම කිව්වා නේද මේ වරහණක් එළියෙන් ලකුණක් තියෙනවා නම් සංඛ්‍යාවක් තියෙනවා නම් තවත් වරහණක් තියෙනවා නම් ඒ දෙන්න අතර වැඩි කිරීමක් තියෙනවා එහෙනම් මේ ඍණයි මේ වරහණයි අතර වැඩි කිරීමක් තියෙනවා මෙතන වැඩි කිරීමක් තියෙනවා මෙතන තියෙනවා ඒ විතරක් නෑ මේ ඉස්සරහක් තියෙනවා ඕන්නම් මේ ඉස්සරහ මොකුත් ගැන හිතන්නේ නැතුව මෙතන තියෙන කෙලින්ම ඍණ 3යි කියලා ලියා ගන්න පුළුවන් ඔන්න බලන්න අපේ ටයිප් එකට මේ ගාන හැදෙනවා ඔන්න ඍණ 3 ඕකේ ඔන්න ඍණ 3 දැන් දුවේ පුතේ මේ ඍණෙන් මේ ඍණ වැඩි කරන්න ඍණයි වැඩි කරන්න දැන් පුතාලා දන්නවා වැඩි කිරීමක් තියෙනවා කියලා දැන් ආයෙ කැත වැඩ කරන්න බෑ අර ඉස්සෙල්ලා වගේ මෙහෙම එකක් නෙමෙයිනේ මෙතන ලස්සනට පේනවනේ වැඩි කරන් තියෙනවා කියලා ඍණයි ධනයි තව කීය තියෙන්නේ 5යි දැන් මට කියන්න ඕක දිහා බලාගෙන ඔයාට අර තියරි එකකින් ගණන් හදන්න බැරිද මොකද්ද තියරි එක ලකුණු අසමානයි සංඛ්‍යා දෙක දිහා බලන්න මැද ලකුණු අපට අදාළ නැහැ මැද ලකුණු ධන උනත් ඍණ උනත් දැන් අපට අදාළ නැහැ මේ ගාන දැන් අපේ ටයිප් එකට අපි හදුවා ලකුණු සමානයිද අසමානද කියලා බලන්නේ ලකුණු අසමානයි ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ලකුණ දැම්මා සිම්පල් මේ 5න් 3ක් අඩු වුණා 2යි ලොකු එකේ ලකුණ ධන ඉවරයි ගාන ඕන් ගාන අපට මොකටද අර එහෙම ඉගෙන ගත්තේ නෑ නමුත් ඒ වයසේදී අපි ඉගෙන ගත යුතුයි ඒ ඒජ් එකේදී අපි ඒක තමයි කරලා ඉන්න ඕන ඊළඟ ඒජ් එකේදී අපි අප්ඩේට් වෙන්න ඕන නමුත් අපි අප්ඩේට් වෙන්නේ නැහැ ඒක මේ සිලබස් එකේ තියෙන ලොකු අඩුපාඩුවක් ඒක එන්න මෙතන තියෙන ඍණ 8 දරුවෙකුට හිතන්න පුළුවන් මේ එළිය ධන තියෙනවා ධනයි ඍණයි හැම වෙලාවම වරහනට එළිය තියෙන්නේ ලකුණක් නැත්නම් ධන තියෙන කියලා හිතන්න පුළුවන් ධනයි ඍණයි එහෙම ඉන්න පුළුවන් කොයිම වෙලාවක ඍණ ඉන්න බෑ මෙයාගේ ඉස්සරහට රයිට් ධනයි ඍණයි 8යි ධනයි ඍණයි හරිනේ දැන් ඉගෙන ගත්තා නේද ධනයි ධන ඍණයි ධන ධනයි ඍණයි ර්ණයි ධනයි සමාන ලකුණු වැඩි වුණාම ධන අසමාන ලකුණු වැඩි වුණාම ඍණ හරිනේ හරි ඔන්න හරි ලකුණු සමාන නම් එකතු කරන්න 8යි 2යි 10යි එකතු කරලා එම ලකුණම දැන් කියන්න මම ගණන් තව 100ක් දෙන්න පුතා හදනවා මට එච්චර විශ්වාසයි එන්න මෙතෙන්ට ධන 11යි ඍණයි වැඩි කරන්න ඍණයි ධන 4 ලකුණු සමානයි එකතු කරා 11යි 4යි 15යි එම ලකුණම දැම්මා හරිනේ දැන් මෙතන එන්නේ ධන 10යි ඍණයි ධනයි ඔන්න වැඩි කරා ඍණයි ධනයි එන්නේ කීයද 4යි දැන් බලන්න ලකුණු දෙක දිහා ලකුණු අසමානයි ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ලකුණ දැම්මා 10න් 4 6යි ලොකු එකේ ලකුණ ධන අවංකවම තේරුණාද කියන්නේ හදවතින්ම මේ වගේ ගානක් ඔයාට අහුවෙලා තිබ්බේ නැත්තම් හරි
අහු වෙලා තිබුණ නැත්තම් අවංකවම මැසේජ් එකක් දාන්න වැඩේ ගාන්ට ඔලුවට ආව සර්. ඇත්තට මේ වගේ ගණන් අහම අපිට හිතේ පොඩි බයක් තිබුණා. දැන් තේරෙනවා සර් අපිට මේක කරන්න කියලා. හරි.